අපිට අනාගතේ වද්ද දෙන හිතුවිල්ල ලෝභය. අපි ලෝභකම් කරොත් ওই ලෝභය අපට වද දෙනවා. ලෝභයෙන් වද වේදනා විඳින මිනිසයා අකමැත්තෙන් මේ මනුලොවෙන් යනවා. මම එක අවස්ථාවක දැක්කා අප්‍රිකානු රටක පොඩි වීඩියෝවක්. අප්‍රිකානු රටවල වල අදටත් රිලවුන්ට උගුල් අටවල වැද්දෝ රිලවුන් අල්ලනවා. ඒකට යාලා පාවිච්චි කරන උගුලක් ඒකට ගන්න නිකන් තැඹිලි ගෙඩියක් වගේ. මං හිතන්නේ තල් හෝ තැඹිලි ඒ ගෙඩිය හැටියට මේක කළු සුදු වීඩියෝවක් මං දැක්කේ. ඒකේ මෙහෙම උලකින් එනලා චූටි හිලක් කරනවා. සාමාන්‍ය රිලෙවෙකුට ඔහොම අත දා ගන්න පුළුවන් ගානට ඒ හිල. ඊට පස්සේ යාලා කරන්නේ ඒකට ඔය කෙසෙල් ඒ වගේ පළතුරු කෑලි අර කස්සට ඔහොම දානවා. දාලා මේ ගෙඩිය ගහකට තියලා බඳිනවා. අතෙන් අතට පැනගෙන යන රිලව් අතෙන්ට ඇවිත් එයාලගේ චූටි අත ඒකත් පොර කාලා දාන්නේ. රිලව් ඉතින් කෑමකට ගිජු වුණාම එකෙක් තමයි දිනන්නේ. අනිත් උන්ට විරිත්තලා එලවලා එකෙක් අමාරුවෙන් අත දාගන්නවා. හරියට නිකන් අපි වලලු දානවා වගේ අමාරුවෙන් අත දාගන්නවා අර සිදුරට. එතකොට උගේ අතට අහු වෙනවා ඇතිනේ මොන හරි දාලා තියෙන එක. ඌ මේක මෙහෙම අල්ලලා අතේ එළියට ගන්නවා. අතිනවා එන්නේ. වලල්ලක් දාගෙන අත මිටිමලුවන් ගලවන්න හැදුවොත් ගලවන්න බැහැනේ. ඒ වගේ මූ ඇද්දන්ට එන්නේ. මූ කෑ ගහනවා. ඌ කෑ ගහන සද්දෙට තමයි අර වැද්දු ටික එයාලම තමයි ඒක වීඩියෝ කරන්නේ. එයාලා මුගුරු ටිකක් අරන් ඒ පැත්තට යනවා. ඒ දර්ශනේ අපිට පේද්දි හරි දුක හිතෙනවා. ඒකද අපිට තේරෙනවා මේ මිනිසුන්ගේ අතේ තියෙන මුගුරේ හැටියට මේ රිලවට මේක එකපාරක් ගෙවුවනම් ඇති. උගේ එක අතක් හිර වෙලා අර මිනිස්සු ළඟට එනකොට ඌ තමන්ගේ අනිත් අතින් ඔළුව අල්ලගෙන කෑ ගහනවා ගහන්න එපා කියලා. එකපාරයි. මට මේ වීඩියෝ බලද්දි මට කියවුණා. ඒ දර්ශනේ දුක් සහිත නිසා මට කියවුණා. අතහැරපන් ඕක. ඇයි ඒ රිලවට අර අතේ අල්ලන් ඉන්න එක අතහැරියානම් ඌ නිදහස්. ඌව කවුරුත් මදු වලින් ඇල්ලුවේ නෑ. අහුනේ ඌමයි. ඔයාලගෙත් මගෙත් ජීවිත පිංගුතුනේ ලෝභකම් වලින් පිරුණොත් රිලවාට අන්තයි. තේරුම් ගන්න. ජීවිතය ඇතුලේ අපිට හරි වටින එකක් ලෝභකම් නොකර තමන්ට පරිහරණය කරන්න ලැබෙන දේවල් පවා හිතින් අත්හැරලා ඉන්න එක. මේවා මට මේ ජීවිතේ පරිහරණය කරන්න ලැබුණට මේවා ඉතින් හැමදාම බෑනේ. හිතකින් අත්හරින්න බුදුරජාණන් වහන්සේ ඒකට දුන්නනේ බුද්ධ මන්ත්‍රය. බුද්ධ මන්ත්‍ර නිතර මතුරන්න ඕන එක. මොකක්ද? සබ්බේහි මේ පියේහි මනාපේහි නානා භවෝ විනා භවෝ. මම් ප්‍රිය කරන ඇලුම් කරන යම් තාක් දේ ඇද්ද ඒ සියල්ල මට අහිමි වෙනවා කියලා මතුරන්න කිව්වා. හිතට සැනසෙල්ල ගේන බුද්ධ මන්ත්‍ර. ප්‍රිය කරන හැම දේ අහිමි වෙනවා. ප්‍රිය කරන හැම දෙනා අහිමි වෙනවා. මතුර ගන්න ඔයාලා මතුරන තරමට ওই මන්ත්‍රය වැඩ කරනවා. මතුරන තරමට අද ඒක ඇහුවා අහලා අහපේ කොහොම ඉවර වුණොත් එහෙම යම් දවසක අතහරින්න වෙද්දි දුක හිතේ. අපරාධෙ මම මෙච්චර බණ අහලත් බැරි වුණා කරගන්න. මේක මතුරන්න පටන් ගත්තොත් හිත එන්න එන්න සැනසෙල්ලෙන් පිරේ. අපි ලැහැත්ති වෙන්න වෙනවා පිංගුතුනේ. අහිමි වීම වෙන්වීම වලට මුහුණ දෙන්න ලැහැත්ති වෙන්න වෙනවා. දැන් ඉඳලම ලැහැත්ති වෙන තරමට ලේසි. අනිවාර්යෙන් අහිමි වෙනවා. අනිවාර්යෙන් වෙන් වෙනවා. ලැහැත්ති වෙමු අපි. අහිමි වීම වලදී කම්පා කරන්න බැරි හිතකට අපි ලැහැත්ති වෙමු. වෙන්වීම වලදී කම්පා වෙන්නේ නැති හිතකට අපි ලැහැත්ති වෙමු.